තෙරුවන් සාදරයෙන් පිළිගන්න අපේ TDS Innovation YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ කොහොමද ඔයාලගේ YouTube වීඩියෝ වල කැටගරි එක මාරු කරගන්නේ කියලා. ඔය මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝස් බලන ප්‍රමාණය වැඩි කරගන්න, මිනිස්සු views ප්‍රමාණය වැඩි කරගන්න ඔයාලගේ. ඒ කියන්නේ අපි කිව්ව ඔයාලා මොකක් හරි සින්දු අහන කට්ටියට මොකක් හරි වීඩියෝ එකක් දානවා නම් හරියටම සින්දු අහන කට්ටියටම ඔයාගේ වීඩියෝ එක දාන්නයි. තව ඔයා vlog and videos දාන කෙනෙක් නම් ඒ අදාළ වීඩියෝස් බලන කෙනෙක්ට වීඩියෝ ඒ ඔයාගේ වීඩියෝ එක යොමු කරන්නයි අවශ්‍ය වෙන සෙටින්ග් එකක් තමයි මේ හදන්න යන YouTube එකේ. හරි අපි ඉස්සෙල්ලා අපේ channel එකට log වෙලා යමු. මේ විදිහට channel එකට log වෙන්න. හරි යන්න අපි channel එකට log වුණා. දැන් මම කියලා දෙන්න කොහොමද ඔයාලා කැටගරි එක මාරු කරන තැනට යන්න කියලා. මේක කෙලින්ම යන්නේ වගේ YouTube Studio එකෙන්, ඒ කියන්නේ YouTube Studio app එකෙන් කරන්න පුළුවන්. මොකද දැන් ඔයාලා දැන් මෙතන මම දාලා තියෙන කැටගරි කීපයක වීඩියෝස් කීපයක්. දැන් මෙතන මේ යට තියෙන ටික් මොකද මම peoples and blogs කියන කැටගරි එක යටතේ දාපු එක. මේ උඩ තියෙන මියුසික් එක ඒක මියුසික් කැටගරි එකට මම දාපු එක. මම දැන් ඔයාලට පෙන්නන්නම් ඒක. ඒක කරන්න ඔයාලා මෙතන තිත් තුනක් තියෙන ආන්ගේ තිත් තුන ඉස්සෙල්ලා ක්ලික් කරන්න. තිත් තුන ක්ලික් කළා මෙතන තියෙනවා අපේ YouTube Studio එකේ මාර්ක් එකත් එක්ක තැනක්. අන්නේ ක්ලික් කරන edit advanced settings in studio කියලා. ඒකේ මෙතන ක්ලික් කරාට පස්සේ මෙතන ලෝඩ් වෙනවා. දැන් මෙතන යන්නේ දැන් සාමාන්‍ය වීඩියෝ අප්ලෝඩ් කරනවා වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. දැන් මේකට පොඩක් වැඩි ෆීචර්ස් ටිකක් තියෙනවා මේකේ. ඒ කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එක දාන එක එහෙම මෙතන more option කියලා අපි more option කෙනෙක් කරමු. දැන් මෙතනින් ඔයාලට පුළුවන් යාළුවෝ දැන් ටැග්ස් දාන්න ඒ වගේම අර සාමාන්‍ය කරන ටිකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ෂෝට් රිමූව් කරන්න ලව් දෙන්න අයින් කරන්න තව කමෙන්ට්ස් ඔන් ඔෆ් කරන්න ඒ වගේ. දැන් මෙතන ඊට මේ මැද තියෙන මේ ත්‍රිකෝණයකුයි සමචතුරස්‍රයකුයි රවුමකුයි තියෙනවා කැටගරි කියලා එකක්. අන්න දැනට මම මේකට දාලා තියෙන මේක මියුසික් සම්බන්ධ එකක් නිසා මියුසික් කියලා කැටගරි එක යටතේ. දැන් ඔයාලා මේ මාරු කරන්න මේ ධන ලකුණක් තියෙන ආන්ගේ ධන ලකුණ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන එක එක જાති කැටගරි ගොඩක්. ඔයාලගේ වීඩියෝ දාන කැටගරි එක මෙතෙන් තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උදාහරණ දෙක වාහන වීඩියෝස් දාන කෙනෙක් නම් මෙතන cars and vehicles කියන එක. ඒ කියන්නේ විහිළු වීඩියෝස් කරන කෙනෙක් නම් කොමඩි කියන එක. ඒ කියන්නේ උගන්වන මොකක් හරි channel එකක් කරන කෙනෙක් නම් education එක. education කියන කැටගරි එකයි. තව ගේම් ගහන එක්කෙනෙක් නම් ගේමින් කැටගරි එක, ෆිල්ම් දාන එක්කෙනෙක් නම් ෆිල්ම් කැටගරි එක ඒ වගේ දාන්න පුළුවන්. දැන් මම මේකට දාලා තියෙන මියුසික් එක, මියුසික් කියන කැටගරි එක. මේක ඔයාලගේ දාන වීඩියෝ එකෙන් වීඩියෝ එකට වෙනස් කරගන්න පුළුවන්. මේ හැම එකටම එකක්ම දාන්න ඕනේ කියලා නියමයක් නැහැ. දැන් මේක දැන් science and technology, sports, travel and events ආන් ඒවා ඒවත් තියෙනවා. ඉතින් මම බෑග් ගිහිල්ලා ඔයාලට පෙන්නනවා මගේ තව වීඩියෝ එකක් මේ විදිහට බෑග් ගිහිල්ලා දැන් මම ඊයට තියෙන වීඩියෝ එක ගන්නවා. දැන් මම මේක දාලා තියෙන්නේ මම මේක දාලා තියෙන කැටගරි එක තමයි peoples and blogs කියන එක. ඒ කියන්නේ මේක සයන්ස් එකට සම්බන්ධ නැහැ. මේක YouTube එකට සම්බන්ධ දෙයක්. ඒ හින්දා peoples and blogs කියන එක දැම්මම මේ YouTube කරන්ට වඩා ටච් එකේ ඉන්න කට්ටියනේ මේක පොඩ්ඩක් බලන්න නිසා මම මේක දැන් peoples and blogs කියන කැටගරි යටතේ දැන් මේ තියෙන්නේ. දැන් මෙතන මම ඔන්න දැන් ලකුණු ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනක් තියෙන එක වෙනස් කරගන්න. දැන් මෙතන මම කලින් දාලා තියෙන මියුසික් කියන එක දැන් මම දාලා තින්නේ peoples and blogs කියන එක. දැන් මේක ඔයාලා දැන් මට දැන් මියුසික් කියන එක වෙනස් කරගන්න ඕන නම් කියන්නේ දැන් මේක ළඟින් how to and style කියන්නේ අන්න ඒක උඩ හැරේ ක්ලික් කරගන්න ඕනේ. දැන් මේක ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට මේක මෙතන peoples and blogs කියන එකෙන් අයින් වෙලා how to and style කියලා යනවා. මේක වල සේව් කර ගන්න ඕන මේ බෑග් ගිහිල්ලා වෙලා මෙතන සේව් කියලා තියෙනවා දැන් උඩ. ආනේ ක්ලික් කරන්න තියෙන්නේ. මේක සේව් කරාට පස්සේ මේ කැටගරි එක මාරු වෙනවා. දැන් මම මේක දැන් කැටගරි එකයි හදා ගන්න ඕන නිසා මම ආපහු බෑග් ගිහිල්ලා හදා ගන්නවා. ඒ වල හදා ගන්න පුළුවන්. දැන් හැමදාම කොච්චර වැදගත් වීඩියෝ එකක් දැම්මත් views එන්නේ නැත්නම් ඔයාලා මේ ක්‍රමේ try කරලා බලන්න. ඒ කියන්නේ මේ ගොඩම වැඩ කරනවා මේ ක්‍රමේ. මේ මොකද වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට අන්ලිස්ට් දාලා අප්ලෝඩ් කරලා ඊට පස්සේ හරියට කැටගරි එක බලලා ඉවර වෙලා කැටගරි එක තෝරලා ඉවර වෙලා මේ පබ්ලික් දැම්මට පස්සේ ඊට පස්සේ views යනවා ටික වැඩි. දැන් මම නම් ගොඩක් වෙලාවට දාන්නේ මේ peoples and blogs කියන කැටගරි එක. මොකද මගේ views ගොඩක් හැදලා තියෙන්නේ ඒකෙන් යන්න.
ඔයාලුනේ දැන් අද මම ඔයාලට ගෙනාවේ ඔයාලගේ channel එකේ views අඩු නම් ඔයාලට views වැඩි කරගන්න පොඩි system එකක්. දැන් මේක දැන් ඔයාලට පේන ඇති. දැන් මේක දැන් මේ peoples and blogs එකට දාපු එකට වඩා දැන් මේ music කියන එක හරියට මේක ගිහිලා තියෙන category එක. මොකද මම මේකේ මේ peoples and blogs කියන එක play ටිකක් වෙලා ගිහිල්ලා මම හරියට තෝරගන්න බැරි වුණා වෙලාවේ. ඒ කියන්නේ වීඩියෝ අප්ලෝඩ් කරනකොට දැන් මේකේ මියුසික් එක සාමාන්‍යයෙන් එච්චර views යන එකක් නෙමෙයි. දැන් මේක නිතර කොපි වෙලා මියුසික් එකක් නෙමෙයි. දැන් මේ පොඩ්ඩක් සාමාන්‍යයෙන් ඒත් එක views තියෙනවා. කැටගරි එක මම හරියට බලලා දාන්න නිසා ඔයාලත් මේක try කරලා බලන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා මොකද හිතන්නේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් තව අපෙන් ඕන නම් channel එක subscribe කරන්න. දැන් මේ වීඩියෝ නෙච්චර දිග ගන්න නෙමෙයි සාමාන්‍යයෙන් අපි දාන වීඩියෝස් ටික දිග ඒවා. මේක මම ඔයාලා හදිස්සියේ ගෙනා වීඩියෝ එකක්. එහෙනම් යාළුවනේ අදට මම ගිහින් එනම් හැමෝටම good bye.